ආනන්ද මහපොළොව කම්පාවීමට හේතුන් 8ක් තිබෙනවා. පළමු හේතුව වාතය සහ ජලය කම්පාවන විට. දෙවැන්න එර්දිමත් වූ ශ්‍රමණයන්ගේ බලයෙන්. තුන්වැන්න බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා විට. සිව්වැන්න මව්කුසින් බිහිවන විට. පස්වැන්න සම්මා සම්බුද්ධත්වයේදී. හයවැන්න දහම්සක ප්‍රවර්තනයේදී. හත්වැන්න තථාගතයන් වහන්සේ ආයු සංස්කාරය අත්හරින විට. අටවැන්න පරිනිර්වාණයේදී. තථාගතයන් ආයු සංස්කාරය අත්හැර දැමුවා. තව 3 මසක් කැවෑමෙන් තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. ඒ නිසයි මහ පොළොව කම්පාවට පත් වුණේ. ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, බොහෝ දෙනාගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩ හිඳින සේක්වා. දෙව් මිනිසුන්ගේ හිතසුව පිණිස බොහෝ කාලයක් වැඩ හිඳින සේක්වා. ඔබ වහන්සේ බොහෝ කාලයක් වැඩ සිටියොත් ලෝකයේ බොහෝ දෙව් මිනිසුන්ට ඒකාන්තයෙන්ම මේ දුක්ඛිත සසරින් අත්මිදින් අවස්ථාව උදා වේවි. ස්වාමිනි භාග්‍යවතුන් වහන්සේ මේ ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාව යොමු කරන සේක්වා. දෙව් මිනිසුන්ගේ යහපත පිණිස ආයු කල්පයක් වැඩ හිඳින සේක්වා. ආනන්ද දැන් ආරාධනා කරන්නට සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්ස, මම අසා තිබෙනවා යමෙක් සතර ඉර්ධිපාද වඩල නම් කැමතිනම් කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වුණත් ඉන්න පුළුවන් කියලා. එනිසා භාග්‍යවතුන් වහන්ස ලොවට අනුකම්පා පිණිස බොහෝ කාලයක් වැඩ සිටින සේක්වා. ආනන්ද වැරැද්ද වුණේ ඔබටමයි. තථාගතයන් වහන්සේ 16 තැනකදී පැවසුවා එර්දිපාද මනාව වැඩූ යමෙකුට කල්පයක් හෝ කල්පයකට වැඩි කාලයක් වැඩ සිටිය හැකි බව. එලෙස පෙන්වා දෙද්දීත් ඔබට වැටහුණේ නැහැ. මේ චාපාල චෛත්‍ය අසලදී ආයු සංස්කාර අත්හැරීමට පෙරත් තථාගතයන් වහන්සේ පෙන්වා දුන්නා. එයත් ඔබට වැටහුණේ නැහැ. ඉන් එක් අවස්ථාවකදී හෝ ඔබ මට ආරාධනා කළා නම් පළමු සහ දෙවැනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය ප්‍රතික්ෂේප කරනවා. නමුත් 3 වෙනි අවස්ථාවේදී තථාගතයන් වහන්සේ එය පිළිගන්නවා. ආනන්ද දැන් ආයු සංස්කාරය අත්හැරියා. යමක් කියයිද එයම කරන නිසයි තථාගතයන් වහන්සේ ලෙස හඳුන්වන්නේ. සියලු ප්‍රියමනාප දේවල් අත්හරින්නට සිදුවෙනවා. සියලු දේ අනිත්‍යයි. ඒ නිසා තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑම භික්ෂූන්ට දැනුම් දෙන්න.